ආයිබෝන් කියලා පිළිගන්නම් මගේ YouTube channel එකට. ඉතින් ඔයාලා YouTube channel එක පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක්ද? එහෙම නැත්නම් ඔයා YouTube channel එක පටන් අරන් මගේ නවත්තලා තියෙන්නේ. එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් අපේ වීඩියෝ එකට. ඉතින් අපි දැන් කතා කරමු අපේ YouTube channel එකට දාන name එක ගැන. ඉතින් YouTube channel එක name එකක් දාන්නේ ඔයා YouTube app එකට tap කරාට පස්සේ එන ස්ක්‍රීන් එකයි දකුණු පැත්තේ යට කෙරවල තියෙන යෝ කියලා එකක්. යෝ කියලා කියන එක ඔබට පස්සේ ඔයාගේ ප්‍රොෆයිල් එක පෙන්නනවා. ඉතින් ඔයාගේ ප්‍රොෆයිල් එක ක්ලික් කරාට පස්සේ පෙන්සිල් අයිකන් එක ක්ලික් පෙන්නයි. ඉතින් මේ පෙන්සිල් අයිකන් එක ක්ලික් කරාට පස්සේ ඔයාගේ නේම් එක දාන්න ඔයාට පෙන්නනවා. ඉතින් ඔයා නේම් එකක් දාන්නේ කොහොමද? ඉතින් ඇත්තටම කිව්වොත් අපේ නේම් එක සිම්පල් විය යුතුයි. ඒ කියන්නේ ගොඩක් සිම්පල් විය යුතුයි. ඒ කියන්නේ සාමාන්‍ය පහසුවෙන් කියලා කියන්න පුළුවන් දෙයක්. සාමාන්‍යයෙන් ඔයාගේ ෆෑන් කෙනෙක්ට ඔයා YouTube එකේ සර්ච් කරන්න පහසුම නේම් එක. ඕන දෙයක කතා කරද්දී ඔයාගේ නම පහසුවෙන් කියවෙන්න පුළුවන් විදිහට තමයි ඔයාගේ නම ඔයා දාන්න ඕන. දැන් ඔයා හිතන්නකෝ ඔයා නමක් තෝරගත්තා කියලා. ඒ නම තෝරගත්තට පස්සේ ඒ නම ඔයා සර්ච් කරලා බලන්න YouTube එකේ. ඒ කියන්නේ ඔයාට මාවෙනික නමක් ඔයා තෝරගන්න ඕනේ. ඔයා ඒ තෝරගත්තු නම YouTube එකේ සර්ච් කරලා බලන්න. ඒ නමම ගහන්න. ඒ ගැවුවට පස්සේ ඒ නමින් තව YouTube channel දිනනවා නම් ඔයාට පෙන්නනවා. ඒ නමින්ම දිනනවා. එහෙම නමින් නැත්තම් ඔයා YouTube channel එකට ඒ නම දාන්න. එහෙම ඔයාගේ නමින්ම තවත් YouTube channel වෙන්නනවා නම් ඒ නම දාන්න එපා. ඉතින් දැන් මගේ YouTube channel එක උදාහරණයකට ගන්නකො. මගේ YouTube channel එකේ මේ නම වෙන channel එකක නැහැ. ඉතින් ඒක තමයි මගේ මේ නම මම මගේ YouTube channel එකට දාලා තියෙන්නේ. ඉතින් ඇත්තටම අපි සාමාන්‍ය නමක් දාද්දි වෙන කෙනෙකුගේ නම් දාන්න බෑ. දාන්න පුළුවන්. ඉතින් ඒ වගේ නම තෝරගත්තොත් ඔයාගේ ෆෑන්ට ඔයාව සර්ච් කරද්දි ඔයාව හොයාගන්න නැති වෙනවා. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝස් බලන්න බැරි වෙනවා ඔයාගේ ෆෑන්ට. කොහොමද? ඉතින් මොකද්ද මේ ටොපික් එකක් කියන්නේ? ඒ කියන්නේ ඔයා ඔයාගේ වීඩියෝස් දාන්නේ මොකක් සම්බන්ධවද කියන එක ගැන. ඒ කියන්නේ ඔයා මෙහෙම හිතන්න උදාහරණයකට ඔයා කරන්නේ ක්‍රිකට් ගැන දාන මේ වීඩියෝස් මේ YouTube channel එක. ඒ කියන්නේ ඔයාගේ ටොපික් එක තමයි ක්‍රිකට්. හරිද? දැන් මෙහෙම හිතන්නකෝ. ඔයාගේ වීඩියෝස් ඔයාගේ කන්ටෙන්ට් වල ඔයාගේ ටොපික් එක වියුත්තේ ඔයා දක්ෂද? ඔයාට කරන්න පුළුවන් දේ. ඔයා මෙහෙම හිතන්න. ඔයා දක්ෂයි කුකින් වලට. ඔයා දක්ෂයි කෑම උයන්න. හැබැයි ඔයා ආසාවට කියලා පටන් ගන්නවා ක්‍රිකට් ගැන. ක්‍රිකට් ගැන කන්ටෙන්ට් දාන්න. එතකොට ඔයා ක්‍රිකට් ගැන මුකුත්වත් දන්නේ නැහැ. අඩුම ගන්න බෝල් එකක්වත් දාන්න දන්නෙත් නැහැලු. හැබැයි ඔයා උපරිම දක්ෂයි කුකින් වලට. කෑම උයන්න. හරිද? එතකොට ඔයා හිතන්නේ ඔයා ක්‍රිකට් ගැන YouTube channel එකක් පටන් අරන් ඔයාට YouTube channel එක ඉදිරියට කරන් යන්න පුළුවන් කියලා. ඇත්තටම බෑ. ඔයා වීඩියෝස් එකක් දෙකක් දායි ඊට පස්සේ පැවැත්මක් නැහැ. මොකද ඔයා ක්‍රිකට් ගැන දන්නේ නැහැ. හැබැයි ඔයා කුකින් ගැන වීඩියෝ එකක් පටන් ගත්තත් ඔයා කුකින් ගැන හොඳටම දන්නවා. කෑම උයන්න පුළුවන්, කෑම ගැන කියලා දෙන්න පුළුවන්. ඒ වගේ තියාගෙන ඔයා ක්‍රිකට් පටන් අරන් හරියන්නේ ඔයා කරන්න ඕනේ කුකින් ගැන වීඩියෝ. මොකද ඔයාට කල් පැවැත්මක් තියෙනවා. ඔයාට YouTube channel එක දිගටම කරන් යන්න පුළුවන්. හරිද? දැන් අපි දැන් මම උදාහරණයකට ගන්නම් මම පටන් ගන්නවා vlog ගැන YouTube channel එකක්. හරිද? vlog. එතකොට මම travel කරන කෙනෙක් නෙමෙයි. අවුරුද්දයකට සැරයක් වගේ තමයි travel කරන්නේ. ඉතින් එහෙම සාමාන්‍යයෙන් ඒ වගේ නිතරම travel කරන කෙනෙක් නම් vlog කරන්න ඇත්තටම මේ YouTube channel එක ඇත්තටම සාර්ථක වෙනවා. මොකද එයා නිතරම travel කරන කෙනෙක්. මම එහෙම නෙමෙයි. මම travel කරන කෙනෙක් නෙමෙයි. ඒත් මම ආසාවට ගිහලා පටන් ගන්නවා vlog ගැන YouTube channel එකක්. ඉතින් ඇත්තටම මේ YouTube channel එක ඉදිරියට කරන් යන්න බෑ. ඉතින් ඇත්තටම මම මේ vlog ගැන ආසාවට YouTube channel එක පටන් ගත්තට මට පුළුවන් සාමාන්‍යයෙන් දෙයක් කියලා දෙන්න. ඒ ටියුටෝරියල්ස් වගේ. ඒ කියන්නේ දෙයක් කියලා දෙන්න පුළුවන්. ටීචර් කෙනෙක් වගේ ටීච් කරන්න පුළුවන්. කියලා දෙනවා. ඒ වගේ. ඒ කියන්නේ මට ඒක හැකියාව තියෙද්දි මම කරන්නේ vlog ගැන. තේරෙනව නේද? එතකොට මේ vlog YouTube channel එක සාර්ථක වෙන්නේ නැහැ. හැබැයි මම නිතරම travel කරන කෙනෙක් නම් ඒ YouTube channel එක සාර්ථක වෙනවා. මොකද මම travel කරනකොට vlog නේ දාන්නේ. නිතරම vlog දානකොට ඒ YouTube channel එක සාර්ථක වෙනවා. ඉතින් උදාහරණයක් විදිහට YouTube tips, porn tips, එහෙම නැත්නම් tutorials, ඒ වගේ editing tips, ඒ වගේ තව උදාහරණ ගොඩක් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයා දක්ෂ දේ ගැන. ඒ කියන්නේ මිනිස්සු මොනවද? ඒ කියන්නේ මිනිස්සුන්ට වැදගත් වෙන්න ඕනේ අපි දාන මේ අපේ වීඩියෝස් වල ටොපික් එක මිනිස්සුන්ට වැදගත් වෙන්න ඕනේ. මිනිස්සු නිතරම හොයලා බලන දෙයක් වෙන්න ඕනේ. හරිද? ඒ වගේ දෙයක් වෙන්න නම් ඔයා මිනිස්සුන්ට වැදගත් දෙයක් එළියට දාන්න ඕනේ. ඔයාට ඔයාගේ වීඩියෝ එක CapCut හරහා ඉතාම ලේසියෙන් එඩිට් කරගන්න පුළුවන්. CapCut එකට සාමාන්‍ය data ප්‍රමාණයක් තමයි use වෙන්නේ. data ගැන හිතන්න එපා. ඉතින් ඔයාට CapCut එකෙන් ඔයාගේ
ඒවා ලස්සන්ට වගේ වීඩියෝ එක එඩිට් කරගන්න පුළුවන්. ඒ වගේම අපි කතා කරන්න ඕනේ විශේෂයෙන් VN වීඩියෝ එඩිටර් ගැන. VN වීඩියෝ එඩිටර්. ඔයා Play Store හරි App Store හරි ගිහිල්ලා VN වීඩියෝ එඩිටර් කියලා සර්ච් කරලා VN වීඩියෝ එඩිටර් එක අනිවාර්යෙන් ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න. මොකද මේ VN වීඩියෝ එඩිටර් එකට data use වෙන්නේ නැහැ. ඉතින් අපිට ඇත්තටම හොඳ quality එකකින් අපේ වීඩියෝ එක ඇත්තටම එඩිට් කරගන්න පුළුවන්. ඉතින් CapCut එක ඔයා යූස් කරනවා නම් ඇත්තටම වඩාත් හොඳයි කියලා මම කියනවා. මොකද මාත් එඩිට් කරන්නේ CapCut එකෙන් තමයි. ඉතින් ඔයා CapCut එකෙන් එඩිට් කරනවා නම් වඩාත් හොඳයි. ඉතින් අපි දැන් කතා කරමු thumbnail and title එක ගැන. thumbnail and title කියන්නේ මොකද්ද? අපි මුලින්ම කතා කරමු thumbnail එක ගැන. ඉතින් මේ thumbnail කියන්නේ මොකද්ද? thumbnail එක කියලා කියන්නේ ඔයා දැන් මගේ වීඩියෝ එක දැක්කනේ. ඔයා මගේ වීඩියෝ එක දැකලා ඒ thumbnail එක දැකලා තමයි ඔයා මේ වීඩියෝ එක ටච් කරේ. ඒ කියන්නේ අපේ වීඩියෝ එකේ ඉස්සරහට තියෙන ෆොටෝ එක. ඕනෑම YouTube වීඩියෝ එක ඉස්සරහට තියෙන ෆොටෝ එක. අන්න ඒ ෆොටෝ එකට තමයි thumbnail එක. ඉතින් මේ thumbnail එකට පුළුවන් අපේ audience එක ඇද ගන්න. ඒ කියන්නේ මොකද්ද? මේ thumbnail එකට පුළුවන්. ඒ කියන්නේ අපේ thumbnail එක clear නම් අපේ thumbnail එකේ තියෙන කරුණ ඒ මිනිස්සුන්ට වැදගත් නම් ඒ මිනිස්සු මම වුණත් එහෙමනේ. ඒ කියන්නේ මම වුණත් සාමාන්‍යයෙන් ඒ thumbnail එක ලස්සනයි නම් ඒක මට වැදගත් නම් අනිවාර්යෙන් ඒක මට වැදගත් දෙයක් නොවුණත් ඒ thumbnail එක ලස්සනයි නම් මම අනිවාර්යෙන් සාමාන්‍ය බලනවා මම. ඒක මගේ විදියක්. කියන්නේ ඒ thumbnail එක ලස්සන තියෙනකොට audience එක අපිට ඇද ගන්න පුළුවන්. ඒක තමයි ඇත්තම කතාව. අපේ වීඩියෝ ඇත්තටම viral යන එක ක්‍රමයක් තමයි මේ thumbnail එක. අපේ thumbnail එක clear විය යුතුයි. අනිත් එක තමයි අපේ thumbnail එකේ තියෙන text එක තියෙනව නේද? ඒ text එක අපේ වීඩියෝ එක ඇතුලේ තියෙන දේ ප්‍රධාන කරුණ ඒ thumbnail එකේ text එක වචන දෙකකින් තුනකින් දාන්න. ඔයාලට මම කියන එක තේරෙනවා. ඒ කියන්නේ අපේ වීඩියෝ එකේ තියෙන ප්‍රධාන කරුණ අපේ thumbnail එකේ විශේෂයෙන් දාන්න ඕනේ. නැත්තම් මිනිස්සුන්ට වැඩක් නැහැ. අපෙන් වැඩක් නැහැනේ මිනිස්සුන්ට. ඒ කියන්නේ මිනිස්සු බලන්නේ මිනිස්සුන්ට වැදගත් දේ. අන්න ඒ වැදගත් දේ thumbnail එකේ අඩංගු විය යුතුයි. සාමාන්‍යයෙන් word 4ක් වගේ 4කින් 5කින් නිම කරන්න. මොකද thumbnail එක අනිත් එක තමයි thumbnail එකට clear ෆොටෝ එකක් දාන්න. හරිද? clear background එකක් තියෙන්න ඕනේ. thumbnail text එක ලස්සනට ඔයාලට edit කරගන්න පුළුවන්. මම කියන්නේ Pixel Lab කියලා app එකක් තියෙනවා. Play Store හරි App Store හරි Play Store එකේ search කරන්න Pixel Lab. එහෙම නැත්නම් Picture Editor කියලා app එකක් තියෙනවා. ඔයා ඒක අනිවාර්යෙන් download කරගන්න. ඔයාට ඒක හරහා පුළුවන් thumbnail එක හදාගන්න. ඉතින් ඔයාලට එකරැයකින් YouTube හරහා සාර්ථක වෙන්න බෑ. ඔයාට මේ YouTube හරහා සාර්ථක වෙන්න ටික කාලයක් ටික දවසක් යනවා. ඉතින් ඔයා මේ ගමන අතාරින්න එපා. ඔයා දාන වීඩියෝස් වලට සාමාන්‍ය හිතන්නකො මෙහෙම ඔයාගේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි හයවෙනි ඔය වගේ 10 වෙනි 6 වෙනි ඔය වගේ වීඩියෝස් වලට මේ සාමාන්‍ය views අඩුයි. ඇත්තටම කිව්වොත් ඔයා වීඩියෝස් 30ක් 20ක් දැම්මත් ඒවට සමහර විට views 100ක් views 40ක් views 30ක් වගේ එන්න පුළුවන්. ඉතින් ඔයා දැන් දැම්මගෙන පළවෙනි වීඩියෝ එක සාමාන්‍යයෙන් views 10ක් 12ක් ඒ වගේ තමයි යන්නේ. ඊට වඩා සාමාන්‍ය යන්නේ නැහැ. මොකද ඔයා YouTube එකට අලුත් හින්දා. ඔයා කොහොම හරි ඔයාගේ confidence එක හදාගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ YouTube ගමන ඔයා කවදාවත් නවත්තන්න එපා. ඔයාට ලක් එකක් තියෙනවා. ඔයාගේ ලක් එක අනිවාර්යෙන් ඉදිරියට එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඕගොල්ලොත් මාව අනිවාර්යෙන් subscribe කරන්න. ඕගොල්ලන්ට වැදගත් වෙන මයික්‍රොෆෝන් එක, ඒ කියන්නේ මේ මම කොල්ලර එකට බට් කරන් ඉන්න මයික්‍රොෆෝන් එක ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. මේකට කලින් වීඩියෝ එක අනිවාර්යෙන් ඒක බලන්න. ඒක ඕගොල්ලන්ට ගොඩක් වැදගත් වෙනවා. මේ වීඩියෝ එක බලපුව ඔයාට ඒ වීඩියෝ එක අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඔයා අනිවාර්යෙන් ඒක බලන්න. ඉතින් මේ වීඩියෝ එකට ලයික් කරන්න. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයා ගොඩක් වැදගත් දෙයක් ඉගෙන ගත්තා කියලා. අනිවාර්යෙන්ම මාව subscribe කරන්න අමතක කරන්න එපා. බලන් ඉන්න එපා. මේ දැම්මම මාව subscribe කරන්න. ලයික් කරන්න. මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් කරන්න. පහලින් කමෙන්ට් එකක් දාන්න. ඊළඟට මොකක් ගැනද වීඩියෝ එක ගේන්න ඕනේ කියලා. එහෙනම් අද මම සමු ගන්නවා. මම අකෙන් food and tech